50යි. වතුර ගැහුවනේ. අංකල් කොල්ලෝ. මාර පෑවිල්ලන්නේ තියෙන්නේ නේ. ඒක නම් ඇත්ත කොල්ලෝ. හොඳට වතුර බොන්න. චූබර හැදෙනකම් වතුර බොන්න. ඇයි ඒ චූබර හැදෙනකම් වතුර බොන්න කිව්වේ? නිකමට බං කිව්වේ නිකමට. අංකල් මොකද්ද මෙතන කරන්නේ? එතන මොකද කරන්න කියලා අහන්නේ. යකෝ මේක තමයි මගේ රස්සාව. මොකද්ද මේ ලැට්ට කම්පුර කරන එකද අංකල් රස්සාව? අංකල් එන්නකෝ ගාලු සෙට් කරලා දෙන්නම් ආයි සුපිරි ස්පා එක සුද්ධියෙන් ගයි තංගවල මසාජ් කරන සුපිරි රස්සාවක්. ආයි ඉතින් ඩොලර්ස් තමයි. නේ මොකද්ද කොල්ලෝ මේ රස්සාව කියලා කිව්වේ? ස්පානේ ස්පා කිව්වේ. ආයි ස්පා කියන්න අංකල් අංගවල වලට ආයි සුපිරි සබත් දෙන සුපිරි ෆන් එකක් දෙන තැනක් තමයි ඉතින්. හරි. මේ කොල්ලෝ ඔක්කොටම කලින් මට කියහන්කෝ උඹ මෙතෙන්ටයි මොකටද කියලා. මොකක් දාන්න කියලා තමයි යාවේ අංකල්. ආම සෙට් උන්නේ නෑනේ. ඕරෙක් එහෙම තිබ්බනම් පඩු ෂුවර්. තෝරේ කොහොනේද? තියෙනවද? ඉදා අනේ thank you. අංකල් නම් දෙයියෙක් ඈ. වැඩේ කරන්නේ. අංකල් ගාන කීයද? 65යි කොල්ලෝ. 65ක්. ඔව් 65යි. අයියා මොකක්ද අපුඩි ගාන? නෑ මොන හේතුවකට මං ගාවට ආවත් මම ගන්නව නම් ගන්න රුපියල් 50යි. එහෙනම් දැන් මගෙන් 65ක් කිල්ලුවේ. කොල්ලෝ මං උඹට බීඩියටත් එක්ක තමයි ගාන කිව්වේ. බීඩියටත් එක්කද ගාන හැදුවේ? මං හිතුවේ නිකන් දුන්නයි කියලායි. වයසට ගිහිල්ලත් ඔච්චර කෑදර වෙන්න එපා ඔයි. තියාගන්න. නාකියා. නෝකට තමයි කියන්නේ මුන්ට රෙන්න දීලා ගූකතත් අහන්න වෙනවා කියලා. ෂේ අම්මුඩදී ලින්ටන් අංක මොකම වෙන්නේ ඉතින් මොනෝ වෙන්නද කොල්ලෝ එකේ කෑවුන්ගෙන් ගූ කතා අහගෙන පාඩුවේ රස්සාව කරන් ඉන්නෝ මේ ඒක නෙමෙයි පොඩ්ඩක් බීලා වගේ නේ ඔහේ පොඩ්ඩක් හොඳ පොඩ්ඩ මෙන්න මූ එන ගමන් මට මුද්දරේකුත් යවුවා සිහිය නෑ හොඳේ මේ මොකෝ ඉතින් මේ පැත්තේ මූ එන්නේ මූ මගේ යාළුවා මූට මේ බොකක් සෙට් වෙලානේ ඉතින් මම දන්න කියන ඕන එකෙක්ට රෙන්න පුළුවන් ගූ පොට්ටේකට තියෙන්නේ අපේ ලින්ටන් මාමගේ ගූ පොට්ටේකනේ ඉතින් මම එක්කන් ආවා මේ තවත් නම් ඉන්න බෑ. උඹලා කයියක් ගහගෙන ඉඳහම් මම වැඩේ කරගෙන එන්න. හරි මේ වැඩේ කරලා වතුර ගහලා වරින් ඈ නෑ මේ උඹට කියලා වතුර ගස්ස ගන්න ඉඳියේ. මේ නිකන් ඵලයන් බල්ලෝ යන්නේ. සෑහෙන්න රෙන්න බරේ වගේ මේ ලින්ටන් නම් තමුසේ මොකද්ද කියවනේ මේ ජීවිතේ මම හුණ කිව්වා වගේ කියන්න තමුසේ දවසක මැරෙන්නේ කොයි මේ ලැට්ටල්ලේ තමයි යු බලත් ඉතින් අපි මැරණ කන්නේ බලන් ඉන්නේ එහෙම කියන්න එපා ලින්ටන් අංකල් පිස්සුද මම කැමති නෑ ඔයා මැරෙනවට මම කියන්නේ ඔයා මීට වැඩි හොඳ තැනක ඉන්න ඕනේ කියලා මොකද නිකන් වෙන්න දෙන්නේ නෑනේ ලින්ටන් අංකල් වෙන කවුරු අනික දැන් මම ඉක්කන් ආපු යාළුවට කිව්වෙත් ඔයා නිකන් රෙන්න දෙනවා කියලා එහම යව්ව ඇතුළට මොකද්ද මේ නිකන් රෙන්න පුළුවන් තැනක් කියලාද මේ ඇතුළට ගිහපිකා තෝ එක්කන් ආවේ මේ කොල්ලෝ මේ ඒවනම් තියාගන්න හදන්න එපා වැඩේ කරලා සල්ලි දීලා යන්න පුළුවන් මේ එහෙම කරන්න එපා ලින්ටන් අංකල් ඉතින් එහෙම කරන්න එපා දැන් උඹ මට කියන්නේ අරුට රෙන්න දීලා සල්ලි ගන්න එපා කියලාද ඈ නැතුව ඉතින් නැත්තම් මේකන් කපරේ තමුසලඟ මෙච්චර සෙකන්ඩ් වෙනවද අම්මෝ නිවන් ගියා වගේ. නිවන් ගියාට කමක් නැහැ මහත්තයෝ. ගාන රුපියල් 50යි. මොකක් කිව්ව රුපියල් 50යි. මේ ගංකබරයි එක්කන් ආය ගංකබරයි ඒ පොට්ටයක් කෙල්ලනේ. මොකක්ද ගංකබරයි මේ ඩයල් කියන්නේ? ඒක තමයි බම් මාත්නේ මෙයාට කිය හිටියේ. අනික ඉතින් බම් මොකෝ මේ ලැට්වල පිරෙන කරුන් නැහනේ. ඔව් මම මේ ලැට්වල පිරෙන කරුන්නේ නෑනේ. ලැට්වල පිරෙන එකක්ම රුන්නේ නැතත් එක බෙට්ටක් හරි දැම්මනේ මයි පුතේ. ගාන රුපියල් 50යි. අන්න
අනික මට මේ තොපිලගේ පම්පෝරි අහන්න වෙලා නැහැ. අනික මූ බීලින්දියට තෝ බීල නෑනේ. මං කියන එක තොට තේරෙන්නේ ගාන රුපියල් 50යි. මේ ගංකබරේ ඔබ දැන් කිව්වනේ මූ සල්ලි ගන්න නැහැ කියලා. ඔබත් නිකන් බිව්වම උඹලා තාත්තා වගේ නේ බා. හරි හරි බයි පොඩ්ඩක් දාන්න ඕ ඩූම් මේ උඹ රුපියල් 50 තියෙනවා මූට දීලා දාන්න බං. බෑ තුල ඉදිද්දී මූට කියන්න උත්සාහ කරා කොහෙද ඉති රුපියල් 50 තිය. කියන්නේ නම් කොහේ බලා. අන්න එහෙම සල්ලි දියල්ලා. මේ මාත් මේ රස්සාවන්නේ කරන්නේ. හරි හරි ඔන්න දැන් සල්ලි දුන්නේ නේ මේ උඹ ඵලයා මම එන්න. උඹ මාර බඩුවන්නේ බා. මාත් එක්ක ඇවිල්ලා මට යන්න කියන්නේ. හරි හරි බං සුනි මල් මල්ලි උඹ ඵලයා මම එන්න. හරි හරි යන්න. උඹලා වගේ යාළුවෝ පොල් පිට්ටුනුක් කපා ගන්න නැහැ. ඇත්තේ අහගත්ත. ඒක තමයි ලින්ටන් අංකල් කියන්නේ. රෙන්න බරේ මැරෙන්න හැදුවා. ඕකට තමයි බං කියන්නේ එක එකාට උදව් කරලා ගූකතත් අහන්න වෙනෝ කියලා. මේ ඒක නෙමෙයි. මේ උඹලෙක්ක ඉන්දියා නේද මං අර කංකටු මහින්ද කියලාකි. කෝ බං දැන් ඌ ගැන නම් කතා කරලා වැඩක් නෑ ලින්ටන් අංකල්. ඌ ගැන කතා කරලා වැඩක් නෑ කියන්නේ. ඒම කෝ බං. ඌ උඹලගේ ඉඳපු සුපිරි නළුවෙක් නේ බං. නළුව හොඳ නළුව ඌ මට දැන් ඌ පේන්නේ එළුවෙක් වගේ. අනික ලින්ටන් අංකල් දැන් ඌ සීන් එකේ ඉන්නේ. මේ සීන් එකේ ඉන්නවා කියලා කිව්වේ. සීන් එකේ යනවා දන්නේ නැද්ද සීන් එකේ ඉන්නේ ඌ සීන් එකේ. සිහින් එකේ. හරි මට තේරුණා. මේ ඒ වැඩ නැහැ. මට මේ උඹට කියන්න බැරි වුණානේ. පෙරේද ග්‍රාම සේවකයා ඇවිල්ලා මෙතන එන ගූබාල්දියක් දාලා ගියානේ. මොබයිල්දියක් දාලා ගියා. උගේ අම්මගේ ගෙක්නේ. දැන් ගිහිල්ලා කන්න එකක් ගන්නද? මේ බීලා කියන වැකිලි හිතන්න එපා හොඳේ. නෑ ගහන්න ඕනේ නෑ. අනික මේ ඌ මේ මෙතන ගූබාල්දියක් දාලා යනකම් මම බලන් ඉදීද? ඌට මම දෙන්නේ ග්‍රාම සේවක පට්ටම් ගැලවෙන්න. එහෙනම් දැන් තමුස කිව්වේ ලින්ටන් අංකල් ඌ ගූබාල්දියක් දාලා ගියා කියලා. නෑ බං. ග්‍රාම සේවක වාරයා කියනෝ මේ වැසිකිලි යන්නේ නෑ උන්ගෙන් උන් වැඩිපුර සල්ලි ගන්නවා. මම කිව්වා ග්‍රාම සේවක කාර්යයට ආයෙත් හොඳෙන් දෙකක් ඌ මේ ගමේ ඉන්නකම් මට නම් කවදාවත් මේ ග්‍රාම සේවක සාතිකයක් ගන්න බොරු හොඳ. දැන් එතකොට ලින්ටන් අංකල් ග්‍රාම සේවකයට මොකක් කියලාද ගන්නේ? ඔකත් කාගේ හරි ඕපදූපයක් හොයන්න තියනම් ඊට වැඩිය දෙයක් නෑ නේ බං. හරි උපදූපයක් නෙමෙයි මම අහුවේ ලින්ටන් අංකල් ග්‍රාම සේවකට මොකක් කියලාද බැන්නේ කියන්නේ. මේ දැන් මෙතනට ග්‍රාම සේවකෙක් වැඩක් නෑනේ. මෙන්න මේ හවසට මොකක් හරි කරන්න කල්පනා කරපන්. හවසට මොකක් හරි කරන්න කල්පනා කරන්න කිව්වේ. ලින්ටන් අංකල් බොන්නෙත් නෑනේ. ලින්ටන් අංකල් බොන්නේ කවුද කියන්නේ? ඔබ මෙතනට අරක්කු බෝතලයක් ගෙනල්ලා තියහන්කෝ බොන්නේ නැද්ද බලන්න. යක්කෝ මේ ලින්ටන් කොල්ල කාලේ බීපු තරම් මම නම් හිතන්නේ නෑ බං උඹලා තාම කටේවත් තියලාති කියලා. අනික උඹලා දන්නවද බං මම අරක්කු බොනකොට අරක්කු බෝතලේ ගාන කීයද කියලා? උඹලා දන්නවද? නෑනේ. ගාන ගන්නේ. යකෝ ඒ කාලේ MT නැතුව අපි බෝතලේ ගන්න රුපියල් 80යි. මේකට මේ කාලේ මෙල්ලෝ රහක් නෑනේ. මේ ලින්ටන් අංකල්. ඒ කාලේ ලින්ටන් අංකල්ට සල්ලි තිබ්බද? මුහරපනේ කතා කරන්න ඉතින් උඹ. යකෝ ඒ කාලේ සල්ලි තිබ්බනම් මේ කාලේ බං මේ ලැට්ටයක් ළඟම රස්සාවක් කරයිද? ඒකත් එත්තනේ. උඹට උඩු ගංකබරයා විස්තර කියකින් ඉන්න වෙලාවක් නැහැ. කවුරු මාව ඇහුවත් ඇහෙරවත් දැක්ක නැහැ කියා. ලින්ටන් අංකල් උඹලත් කියන්න තියෙන එච්චර තමයි හොඳේ. එතනම් මෝ කොහොම හරි අල්ල ගන්න ඕන හොඳේ. මෝ අල්ලගත්ත කියන්නේ මට තරු දෙකයි ඔයාට තරුවයි ඈ. මොකක්ද ඒ කතාව? මට දරුවා එයාට දරු දෙකයි. ඒක හරි අසාධාරණයි නේ. හරි ප්‍රේමසිරි මුලින් මූ අල්ලගමු. යන්කෝ. අන්නතන් දෙන්නෙක් ඉන්නවා. ආලා බලමු. ඒ කවුද බං ඒ? කවුද අහන්නේ? මේ මැරිලි පිළිලි වල කතා කරන්නේ ලින්ටන් අංකල්. කංකටුව හින්ද. අර කංකටුව හින්දි? නැතුව යකෝ සෑහෙන වෙනස් වෙලානේ. අර කවුද බං අනේ? මේ තමසල දෙන්න මොකද උතන කරන්නේ? තමුසේ මොකක්ද යකෝ උඹ කියන්නේ? අර මේක අපේ බෝඩරේ හරිද? යකෝ
දන්නවද කාණ්ඩ යකෝ කිව්වේ කියලා? මේ මෙම්සිරි ඔයා ගිහිල්ලා පොඩ්ඩක් වටේ සර්ච් එකක් දාන්න. තමුසේ වීලානේ තමුසේ දන්නවද ඔය තමුසේ යකෝ කියලා සද්ද දාන්නේ කාටද කියලා? තමුසෙල කවුරුනම අපිට මොකද ඔයි? කතා කරපන්. යකෝ අපි පොලිසියෙන්. පොලිසියෙන්ද? පොලිසිය? අනේ සෝරි සර්. දන්නේ නැහැ නේ සර් පොලිසියෙන් කියලා. සෝරි සර්. හරි ඒවෙන් වැඩක් නැහැ. තමුසෙලා දන්නවද එතකොට කංකඩු මහින්ද කියලා කික්ව? කංකටු මහින්ද? මේ හොඳට අහලා පුරුදු වෙන්නේ බං කංකාපරයෝ. ඔව් නේ. මේ මොකක්ද දන්නේ නැහැ සර් මේ ප්‍රශ්නේනේ. මේ බේබද්දොන්ට මේ මට උත්තර දී ඉන්න වෙලාවක් නැහැ. තමුසෙලා දෙන්න දැක්කද කියන කූව? අම්මෝ පල්ලයි සර් ඇස් දෙකටම දැක්කේ නැහැ. එහෙම තමයි කියන්න කියලා කිව්වේ. කවුද කිව්වේ එහෙම කියන්නේ කියලා? නෑ එහෙම කියන්න කියලා කිව්වේ නෑ. මම මේ කටකාප එකක් කියලා දැම්මේ. හැබැයි මට මෙහෙම දෙයක් නම් කියන්න හැකි සර්. මොකද්ද කියන්න පුළුවන් දැන් තමුසෙට? අර ඔබතුමාලගේ අර හිටපු පොලිස්පති දේශබන්දු ආන් ඌ වගේ තමයි ඔය කංකටු මහින්ද කියන එක. හැංගුනොත් හැංගුනාම තමයි. අය හොයන බොරු. ඒක ඇත්ත. සමරික්කම සර් මේ ලයින් එකේම බැලුවා ජයල් එක කොහෙවත් නැහැ හොයාගන්න. අතටම අල්ලගන්න දීපු chance එක මෙහෙම සිරි. දැන් නිකන් යන්නත් බෑ ආපු එකේ. මූ බීලා නින්නේ. මූව දාමු බීමතින් රාජකාරීට බාධා කරා කියලා. මෙහෙම සිරි. මූව ගන්න. ගියාද පොලිසියෙන් ගියාද බං? ගියාද? අන්න බං මෙතන ඉඳපු ගංගාපරයත් අරන් ගියාකෝ. ගංගාපරය අරන් ගියාට කවුරුන් නෑ බං. ඌ ඉතින් බීලානේ. ඌට හෙට අපදේවි. හරි දැන් හෙට ගංගාපරයට අප ගන්න පුළුවන් කියලා කියමුකෝ. දැන් මේ ඒක නෙමෙයි පොලිසියෙන්මකෝ මේ උඹ හොයාගෙන ඉන්නේ. මට මේ ගංගාපරයත් කිව්වා උඹ සීන් එකේ ඉන්නවා කියලා. උඹ කුඩු වයිස් ගංජා මර්ඩර් එහෙම ගහනවද බං? පිස්සු දලින්ට අනංකල් මං ඒව කරනවද? දැන් ඔය හැමෝම කියන්නේ මේ උඹ සීන් එකේ ඉන්නවා කියලා. ඇත්තටම මොකද්ද බං ඔය සීන් එක? මං ඉන්නේ කොළු සීන් එකේ. ඇයි දන්නේ නැද්ද? කවුරුත් නැති එකේ ඕන්නම් එන්න ඇතුළට. කොළු සීන්? බලයන් යන්න මගෙන් කුමාර පහ ගන්න නැතුව. හරි අපි බලමුකෝ. කොළු සීන්?